ඔව් ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා Grow Smart SL YouTube නාලිකාවට. අපි අද කතා කරන්න යන්නේ ස්ථාවර තැන්පතු සම්බන්ධව. මේක මගේ හිතේ ලොකු කාලයක් තිස්සේ ඉඳන් මේ තිබ්බ අදහසක් ඔයගලන්ට ලංකාවේ බහුතර ජනයාට මේ ස්ථාවර තැන්පතු කියන්නේ මොනවාද, ඒක කොහොමද ස්ථාවර තැන්පතුව අපි සාමාන්‍යයෙන් ස්ථාවර තැන්පතුව දැම්මට පස්සේ ඒක දාලා ඔහේ තියෙනවා. ඒකෙන් කිසිම ඒක පාවිච්චි කරන හැටිවත්, ඒකේ ප්‍රශ්නයක් ආවට පස්සේ ඒකට මුහුණ දෙන්න හැටිවත් ඒ කිසිම දෙයක් අපේ බහුතර ජනතාව, මේ රටේ ජනතාව දන්නේ නැහැ. බහුතර ජනතාව කරන්නේ බැංකුවකට ගිහිල්ලා ෆික්ස් ඩිපොසිට් එකක් දාන එක පමණයි. අපි මේකෙන් ඇත්තටම මම මේ සීරීස් එක කරන්න බලාපොරොත්තු වුණේ, මම ඉන්ටර්නෙට් එකේ දැක්ක හුඟාරයක් කට්ටිය ෆික්ස් ඩිපොසිට් සම්බන්ධයෙන් එක මේ වීඩියෝස් කරලා තියෙනවා. හැබැයි කිසිම කෙනෙක්ට මේ බෑග්ග්‍රවුන්ඩ් එකක්, ඒගොල්ලෝ බැංකුකරුවවත් මේ කස්ටමර්ස්ලා හැන්ඩල් කරලවත් මේගොල්ලන්ට එන දෛනිකව අපේ පාරිභෝගිකයන්ට එන ප්‍රශ්නවත් ඒ මොකුත් දන්නේ නැති කට්ටිය තමයි මේ වීඩියෝස් කරලා තින්නේ. ඉතින් මං හිතුවා මම කළ බැංකුකරුවෙක් වශයෙන් මං කර යුතු, රටට කර යුතු සේවයක් විදියට මේ විදියට මේ වීඩියෝස් ඔබ හමුවගෙන එන්න. මම මුලින්ම ඕගලන්ට කියන්නම් ඇයි මේක මම කරන්නේ. බොහෝ දුරට ඔබ අහලා ඇති, දැන් අපේ ලංකාව වගේ රටක් ගත්තට පස්සේ අපේ සාක්ෂරතාවය වශයෙන් අපි ඉතාමත් ඉහළ අගයක තියෙනවා. අපේ 90% එහා අපේ සාක්ෂරතාවය තියෙනවා. 90%කට එහා අපේ සාක්ෂරතාවය තිබුණත් මම මේ ඔයගලන්ට නවතම වාර්තාවක් පෙන්නන්නම්. ලංකාවේ සාක්ෂරතාවය, මේ මූල්‍යමය සාක්ෂරතාවය තියෙන්නේ 57.9ක් වගේ, තාමත් සුළු ප්‍රමාණයක්. ඉතින් මේක මේ වැඩි දියුණු කරන්න ගවර්න්මන්ට් එක විසින් මේ වෙන අලුත් ක්‍රියාමාර්ගයක් හිටන් අරගෙන තියෙනවා. ඒගොල්ලෝ වැඩ පිළිවෙලත් පවා දියත් කරලා තියෙනවා. මේ ලංකා බැංකුව, ශ්‍රී ලංකා මහා බැංකුව විසින් financial literacy roadmap for Sri Lanka 2024-2028 2024-2028 දක්වා මේ එන රෝඩ් මැප් එකක් හිටන් අපේ මේ සෙන්ට්‍රල් බැංක් එක විසින් මෙතන මේව කරලා තියෙනවා. ඒගොල්ලෝ එන ප්‍රොජෙක්ට් මේ අපේ ඒ අදාළ දත්ත හිටන් මෙතන මේව කරනවා. කෙසේ නමුත් අද අපේ මාතෘකාව ඒක නෙමෙයි. මම මේ ඔයගොල්ලන්ගේ දැනුවත් වීම පිණිස තමයි මම මේක යොමු කරේ. ඔයගොල්ලන්ට ඕන නම් මේක ගැන සර්ච් කරලා බලන්න. අද අපේ මාතෘකාව ඒක නෙමෙයි. අද අපේ මාතෘකාව ස්ථාවර තැන්පතු. හරි, අපි වැඩි පටන් ගමු එහෙනම්. ඔව්, ස්ථාවර තැන්පතුවක් කියන්නේ කුමක්ද? ඒවවල තියෙන ලක්ෂණ මොනවාද? ස්ථාවර තැන්පතුන් ගත හැකි ප්‍රයෝජන මොනවාද කියන දේ තමයි මම බොහෝ දුරට මේ වීඩියෝස් වලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පළවෙනි වීඩියෝ එක පමණයි. කරුණාකරලා අපේ channel එක subscribe කරන්න, like කරන්න, එක share කරන්න. ඔබ මේක like කරලා subscribe කරලා තිබ්බොත් අපේ ඊළඟ වීඩියෝස් නුත් ඔයාලට ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. නැත්නම් ඒවා ඔයාලට බලන්න මග හැරෙන්න පුළුවන්. එතකොට මේ මාතෘකාව තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු අද අපි මුලින්ම ස්ථාවර තැන්පතුවක් කියන්නේ මොකක්ද කියන එක අපි මුලින්ම පැහැදිලි කරගනිමු. ස්ථාවර තැන්පතු අපි මුලින්ම දන්නවා බැංකු හම්බ කරන්නේ කොහොමද කියලා. බැංකු හම්බ කරන්නේ තැන්පතුකරුවන්ගේ තැන්පතු ලබාගෙන ඒකට යම් කිසි පොලියක් තැන්පතුකරුවන්ට කියනවා. ඊට වඩා වැඩි පොලියකට ඒ මුදල පොලියට දෙනවා. ඒ විදිහට තමයි බැංකු ආදායම හදාගන්නේ. එතකොට ස්ථාවර තැන්පතුවක් කියන්නේ ඔයා යම් කිසි නිශ්චිත කාල සීමාවක් තුළ යම් කිසි නිශ්චිත මුදලක් එකඟ වූ පොලි අනුපාතයක් මත ඒ බැංකුවත් එක්ක තැන්පතුවක් ආරම්භ කිරීම තමයි ස්ථාවර තැන්පතුවක් කියන්නේ. ඒතකොට මෙතනදී අපි හිතමු රුපියල් ලක්ෂයක මුදලක් ඔබ මාස 12ක කාලයක 10%කට දානවා පළවෙනිදා. 26 ජනවාරි පළවෙනිදා දානවා. ඒතකොට 2027 ජනවාරි පළවෙනිදාට ඔබට හම්බ වෙනවා ලක්ෂයත් සමග පොලිය. පොලිය හම්බ වෙන්නේ හැබැයි withholding tax එක අඩු කරලා. ඊට පස්සේ හම්බ වෙන තමයි පොලිය ඔබට හම්බ වෙන්නේ. ඒතකොට ස්ථාවර තැන්පතු මූලික වශයෙන් at maturity paid monthly කියලා කොටස් දෙකක් තියෙනවා. at maturity කියන්නේ
මේක මැචුවර් වෙද්දී ඒ කියන්නේ මේ කල්පිරීමේදී ඉන්ට්‍රස්ට් එක පේ කරන එක තමයි මැචුරිටි කියන්නේ. ඉන්ට්‍රස්ට් පේඩ් මන්ත්ලි කියන්නේ මාසික වශයෙන් ඉන්ට්‍රස්ට් පේ කරන එක. ඒතකොට මේක කාල පරිච්ඡේද වෙනස් වෙන්න පුළුවන්. මේක quarterly pay කරන්න හදන්න පුළුවන්, bi-annually pay කරන්න හදන්න පුළුවන්, අවුරුදු 5ක ඩිපොසිට් එකක් annually pay කරන්න හදන්න පුළුවන්. ඒ වගේ එක එක විදියට මේක හදන්න පුළුවන්. ඒ ගැන අපි ඉදිරියට තවදුරටත් කතා කරමු. සරලවම සාරාංශයක් වශයෙන් මම ඊට කියපු දේ සාරාංශගත කරොත් අපි සරලවම කියනවා නම් ස්ථාවර තැන්පතුවක් කියන්නේ නිශ්චිත කාල සීමාවකට නිශ්චිත මුදලක් එක පොඩි අනුපාතයක් මත බැංකුවක ආයෝජනය කිරීම තමයි ස්ථාවර තැන්පතුවක් කියලා කියන්නේ. හරි අපි දැන් ඊළඟට අපි නිකන් පොඩ්ඩක් බැංකු වලට ගිහින් බලමු දැන් මේ ස්ථාවර තැන්පතු සම්බන්ධයෙන් කතා කරද්දී ඉතාමත් අපි අවධානය යොමු කළ යුතු මාතෘකාවක් තමයි annual effective rate. හරි. අපි පොඩ උදාහරණයකට නිකන් බැංකු දෙකකට විතර ගිහින් බලමු. මේ තියෙන්නේ මේ ඔබ දකින්නේ HNB Hatton National බැංකුවේ ස්ථාවර තැන්පතු rates තමයි fixed deposit rates තමයි අපි මේ දකින්නේ. ඒතකොට ඒගොල්ලෝ මේ මෙතන දැන් මේක බලන්න ඔයගලන්ට තේරෙනවනේ මේ at maturity rates තමයි මෙතන තියෙන්නේ. මේ monthly quarterly මම අර කලින් කිව්වේ මේ quarterly දෙන්න පුළුවන් semi annually දෙන්නත් පුළුවන් කියලා. ඒතකොට මේ විදිහට ඒ ආකාර වලට තියෙන interest rate එක තමයි මේ තියෙන්නේ. ඒතකොට අපි උදාහරණයක් විදිහට අවුරුද්දකට at maturity දෙනවා HNB බැංකුවෙන් 108ක පොලි අනුපාතිකයක්. හැබැයි මේකේ හැබැත්තේ අපිට ආපහු තව 108ක් දාලා තියෙනවා. ඒතකොට මේ මොකද්ද මේ? මේ තියෙන්නේ annual effective rate එක. හරිද? දැන් මේ තියෙන්නේ nominal rate එක. නාමික අනුපාතයේ මේ තියෙන්නේ annual effective rate එක. දැන් අපි මේක උදාහරණයක් විදියට අපි 3 months deposit එකක් බලමු. 3 months deposit එක 7.5% හම්බ වෙනවාට at maturity rate එක ඔයාට මේක monthly දැම්මොත් sorry at maturity මේකට 7.5% හම්බුණාට ඔයාට annual effective rate එක හම්බ වෙනවා 7.71. කොහොමද ඒ කියන එක අපි කතා කරමු. ඔව් ඒතකොට දැන් මෙතන ආපහු බලන්න මෙතන 7.75 හම්බ වෙනවා 6 months වලට. ඒ වගේම annual rate එක ඒකට annual effective rate එක හම්බ වෙනවා 7.9%. හරි. අපි ඊට වැඩි එකක් බලමු අපි 36 months ඒ කියන්නේ අවුරුදු 3කට දාද්දි 10% rate එකක් දෙනවා මේගොල්ලෝ. හැබැයි 10% nominal rate එකක් දුන්නාට වගේ annual effective rate වෙන්නේ 9.15. කොහොමද මේක මෙහෙම වෙන්නේ කියන එක අපි බලමු. මම තව බැංකුවක මේ පෙන්නන මේ සම්පත් බැංකුවේ අපි බලමු 6 months rate එක 7.5, 1 year rate එක 1 year rate එක 7.25. ඒ වගේම මේගොල්ලෝ annual effective rate එකක් දාලා තියෙනවා 7.25. 6 months වලදී rate එක පොඩ්ඩක් වැඩි annual nominal rate එකට වඩා. අපි ඇයි ඒ කියන කාරණේ අපි ඊළඟට බලමු. එතකොට අපි උදාහරණයක් විදිහට ගමු. ඔබ ලක්ෂයක විතර තැන්පතුවක් 10%කට ඔබට දාන්න අවස්ථාවක් එනවා. මේ අවස්ථාවේදී ඔබ අපි හිතමු ඔබට ලක්ෂ 2ක මුදලක් තියෙනවා. 1 ලක්ෂයක් දානවා මාස 12කට. අනිත් ලක්ෂය දානවා මාස 6කට. දැන් මේ දෙකේදීම ඔයාට දෙන ඉන්ට්‍රස්ට් රේට් එක 10%ක්. ඒක ඉතාමත් හොඳ රේට් එකක්. දැන් මාකට් එක දිහා බලද්දී. කෙසේ වෙතත් මේක උපකල්පනයක් පමණයි. මෙතනදී දැන් ඔයා 1 ලක්ෂයක් දානවා මාස 12කට අනිත් ලක්ෂය දානවා මාස 6කට. හැබැයි annual effective rate එක rates දෙකක් තමයි ඔයාට හම්බ වෙන්නේ. අවුරුද්දකට දාද්දි 10%ක annual effective rate එකක් හම්බ වෙනවා. මුලින් බලාපොරොත්තු rate එක වගේමයි. හැබැයි annual effective rate එක දෙවෙනි option එකේදී මාස 6කට දාද්දි ඔයාට හම්බ වෙනවා 10.25ක්. කොහොමද ඒ හම්බ වෙන්නේ? මෙතනදී ඇත්තටම compounding interest well පොලිය කියන උපකල්පනය බැංකුව විසින් කරනවා. මාස 6ක් ඇතුළත අපි හිතමු ඔබ මාස 6ක් ඇතුළත දැන්
මේ ඩිපොසිට් එක මාස 6ක් ඇතුළත මෙතන ලක්ෂය කල් පිරෙනවා. කල් පිරීමේදී බැංකුව විසින් උපකරණය කරන හරි ඔබ මේ මුදල ඉන්ට්‍රස්ට් එකත් එක්ක ආපහු ඉන්වෙස්ට්මන්ට් එකට දානවා. ආපහු තව මාස 6කට දානවා. එතකොට එතනදී උපකල්පන කිහිපයක් කරනවා. එකක් මේ ආපහු ඉන්ට්‍රස්ට් එකත් එක්ක මේ මුදල දාද්දී ඒ වෙලාවේදීත් තියෙන ඉන්ට්‍රස්ට් රේට් එක 10%ම තමයි. ඒ කියන්නේ ජූලි 1 වෙද්දිත් ඔබට ඒ කියන්නේ මාකට් රේට් එක ඔබට 10%ක් බැංකුවට දෙන්න පුළුවන්. බැංකුව 10%ක් ඔබට දෙනවා. ඔබ මේ මුදල සහ ඒ පොලිය නැවතත් ඉන්වෙස්ට් කරනවා. ඒක ඉන්වෙස්ට් කරද්දී එතකොට අපි ලක්ෂයක් දානවා කියලානේ කිව්වේ. එතකොට අපි උදාහරණයක් ටැක්ස් අමතක කරලා අපි උදාහරණ විදිහට ගමු. ඒකේ ඉන්ට්‍රස්ට් එක ලක්ෂෙන් ඒකේ ඉන්ට්‍රස්ට් එක එන්නේ 10000ක්. එතකොට මාස 6කට නම් රුපියල් 5000යි. එතකොට 1,50,000 තමයි ඔබ මෙතනදී නැවතත් ඉන්වෙස්ට් කරන්නේ. ටැක්ස් වලට පෙර සාමාන්‍ය ටැක්ස් එක කැපෙනවා. ඒක අපි උපකල්පනයක් විදිහට ඒක පොඩ්ඩක් නොසලකා හරිමු. එතකොට ඒ මුදල 1,50,000 නැවතත් ඉන්වෙස්ට් කරද්දී ඔබට හම්බ වෙන පොලි ප්‍රමාණය මෙන්න මෙතන ඔබ අවුරුද්දකට දැමීමේ පොලි ප්‍රමාණයට වඩා වැඩි. ඒක තමයි annual effective rate කියලා කියන්නේ. එතකොට මේක ඇයි මේක වැදගත් වෙන්නේ? ඇයි මේක මිනිස්සුන්ට වැදගත් වෙන්නේ? අපි දැන් දැක්ක අපි සම්පත් බැංකුවේ මේක දැක්කා. සම්පත් බැංකුවේ දැන් මෙතන 100 days කියලා ඩිපොසිට් එකක් තියෙනවා. දැන් 100 days වගේ ඩිපොසිට් එකකට annual effective rate එක calculate කරගන්න අමාරුයි සාමාන්‍ය පුද්ගලෙක්ට. ඒක හින්දා ඒ මිනිස්සු ව්‍යාකූලත්වයට පත් වෙන හින්දා තමයි මේ කියන්නේ කන්ෆියුස් වෙන හින්දා තමයි සෙන්ට්‍රල් බැංක් එක විසින් මේක නිර්දේශ කරලා තියෙන හැම බැංකුවක්ම මෙන්න මේ annual effective rate එක පෙන්විය යුතුයි කියන එක. දැන් මෙතනදී මම පොඩ්ඩක් මේ ටොපික් එකෙන් පොඩ්ඩක් එළියට යන්නම්. මෙතනදී ඔයාලට පේනවා 108ක් දෙනවා මේගොල්ලෝ දැන් දින 100ක ඩිපොසිට් එකකට. හැබැයි මාස 3 ඩිපොසිට් එක මාස 3 කියන්නේ සාමාන්‍යයෙන් දින 90ක් වගේ. ඩිපොසිට් එකකට 6.75ක් වගේ තමයි ලබා දෙන්නේ. ඇයි මෙහෙම එකක් බැංකුව විසින් කරලා තියෙන්නේ? මේකට බොහෝ හේතු කාරණා තියෙනවා. හරිද? මම උදාහරණයක් විසින් වශයෙන් ඔබට කාරණා 3ක් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. එකක් බැංකුවට මේක අලුත් ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්. මේක අලුත් ප්‍රොඩක්ට් එකක් ඒගොල්ලන්ට මේක ප්‍රොමෝට් කරන්න ඕනේ. මේ 100 days ඩිපොසිට් එක ඒගොල්ලන්ට ප්‍රොමෝට් කරන්න ඕනේ. අලුතෙන් එන කස්ටමර්ස්ලට ඉන්න කස්ටමර්ස්ලට ලබා දෙන්න වෙනවා. අලුතෙන් එන කස්ටමර්ස්ලට ඒගොල්ලන්ට මේ කෙටි කාලීන ණය මේක ඒගොල්ලන්ට දෙන්න ඕනේ. ඉතින් ඒ වගේ දෙයකදී බැංකුව කල්පනා කරනවා උපාය මාර්ගයක් විදිහට අපි වැඩිපුර ඉන්ට්‍රස්ට් රේට් එකක් දෙමු. එතකොට අනිත් බැංකුවල කස්ටමර්ස්ලා අයිලාප්ත් එක මේක ඉන්වෙස්ට් කරයි කියන බලාපොරොත්තුව තියෙනවා. එහෙම නැතිනම් ඊට අමතරව මම දකින හේතුවක් තමයි බැංකුවේ දැන් එක්සිස්ටිං කස්ටමර්ස්ලා ඉන්න පුළුවන් 3 months වලට ෆික්ස් ඩිපොසිට් දාන්න. රයිට්? එතකොට ඒගොල්ලෝ කල්පිරීමේදී හරියට මේ දේ බැලුවේ නැත්තම් දින 100ට මෙහෙම ඩිපොසිට් එකක් තියනවා කියන එක ඒගොල්ලෝ කල්පිරීමේදී බැලුවේ නැත්තම් ඒගොල්ලන්ගේ ඩිපොසිට් එක ඔටෝ රිනිව් වෙන්නේ මෙන්න මේ රේට් එකට 6.75 පාරේ. ඒතකොට කස්ටමර්ස්ලා හුඟාරයක් බැංකුවට ඉන්නවා මේ එක්සිස්ටිං කස්ටමර්ස්ලා මාස 3ට ඩිපොසිට් දාපු කට්ටිය. ඒගොල්ලන්ගේ ඩිපොසිට් එක මේ රේට් එකට වැඩි වෙන්නේ නැහැ. ඒක හේතුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් සමහර වෙලාවට දැන් මේ අවස්ථාවේදී දැන් මෙතන අවුරුද්දක පොලිය මේ අවස්ථාවත් එකයි අවස්ථාව. මේක එතනදී අවුරුද්දක පොලිය තියෙන 7.25. හැබැයි මාස දින 10කට මේගොල්ලෝ 8ක් දෙනවා. දින 100කට මේගොල්ලෝ 8ක් දෙනවා. මෙතන සමහර තව හේතුවක් වෙන්න පුළුවන් බැංකුව විසින් නිගමනයකට යෙදෙනවා අවුරුද්දක් යද්දී ඉන්ට්‍රස්ට් රේට් එක තව මීටත් වඩා වැඩි යගයක් ගනිවි. අවුරුද්දක් යද්දී මෙන්න මේ රේට් එක මීට වැඩි වෙයි. එහෙම වුණොත් දැන් ඉන්න කස්ටමර්ස්ලා ඒ කියන්නේ මේක 9ක් විතර වෙයි කියලා මඩම් කුම අනුකම්පනයක් කරන්න පුළුවන්. හරි.
එහෙම වුණාට පස්සේ එතකොට ඉන්න කස්ටමර්ස්ලව කෙටි කාලීනව ඒගොල්ලෝ රීඉන්වෙස්ට් කරොත් අතනදී මේගොල්ලන්ට දිගු කාලීනව රීඉන්වෙස්ට් කරන්න ඒගොල්ලන්ව යොදා ගන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. ඒතර ඒ වගේ එක එක බැංකුව සතු ලික්විඩිටි ඒගොල්ලන්ගේ assets and liabilities ඒගොල්ලන්ගේ බැලන්ස් ෂීට් එක අනුව ඒගොල්ලන්ගේ ඔය එක එක ආකාරයේ ඩිසිෂන්ස් ඒගොල්ලන්ට ගන්න පුළුවන්. එන්නේ ඒක තමයි මේ ඇනුවල් ඉෆෙක්ටිව් රේට් එක අපිට ඉතාමත් වැදගත් වෙන්නේ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන් ඊළඟ පාර ඔයගොල්ලන්ගේ ඩිපොසිට් එක මැචුර් වෙද්දී ඒක බලන්න කියලා තමයි මට කියන්න වෙන්නේ. ඒ වගේම අදට අපි කතා කරපු ටොපික් එක මෙතනින් අවසానයි. අපි බලමු අපි ඊළඟ සතියේ මොනවාද අපි කව කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඇත්තටම අපි ස්ථාවර තැන්පතු වල ලක්ෂණ තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි AER එක කතා කරා. එතකොට තව ප්‍රශ්න තියෙනවා ස්ථාවර තැන්පතු සම්බන්ධයෙන් වැල්පොලිය ලබා ගන්න කොහොමද? ස්ථාවර අපි කම්පවුන්ඩින් ඉන්ට්‍රස්ට් එකක් බිල්ඩ් කරන්නේ කොහොමද? ඔබ හදිසි අභාවයකට ලක් වුණොත් ඒකේ නොමිනේෂන් ලබා ගන්න කොහොමද? එතකොට ඒකට ක්‍රියාත්මක වෙන ක්‍රමවේද බැංකුවෙන් බැංකුවට වෙනස්. අපි අපේ දරුවන්ට අපේ වයිෆ්ට හරි කාට හරි ඒ නොමිනේෂන් එක ලබා දුන්නේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට ඒ මුදල ලබා ගන්න සෑහෙන දුරක් ඉඳින්න වෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලින් කොහොමද අපි ගැලවෙන්නේ? එතකොට ස්ථාවර තැන්පතු වලින් ණය ලබා ගන්නේ කොහොමද? මේ ස්ථාවර තැන්පතු පාවිච්චි කරලා මිලියන ප්‍රතියන් බිලියන ප්‍රතියන් සෑහෙන වැඩ කොටසක් කරගන්නවා. ඒගොල්ලෝ මේ මුදල් වලින් මං අත්විඳලා තියෙනවා ඒ දේ. පෞද්ගලිකව අපි බලමු කොහොමද අපි ස්ථාවර තැන්පතුක ණය භාවිතා කරලා අපි කොහොමද අපේ වෙල්ත් එක වැඩි කරගන්නේ කියන දේ සම්බන්ධයෙන් ඉදිරියේ කතා කරමු. ස්ථාවර තැන්පතු වල කාලය තීරණය කරන්නේ කොහොමද? ඒ කියන්නේ වගේ ඩිපොසිට් එක 6 months දාලා තියෙනවා නම් ඊළඟට දාන්න ඕනේ 1 yearද 3 monthsද කොහොමද අපි මේ කාල නිර්ණයකට එන්නේ? අපි මොකද්ද මේකට ගන්න ඕන ක්‍රියාමාර්ගය කියන එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කල් පිරීමට පෙර ස්ථාවර තැන්පතුවල ලබා ගැනීමේදී ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියන එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ හුඟාරයක් ඉන්ට්‍රස්ටිං ටොපික්ස් ටිකක් තමයි අපි කව කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයගලන්ට තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගලන්ට කමෙන්ට්ස් වල දාන්න බලන්න, මම ඒකට උත්තර දෙන්නම්. එහෙනම් අප සමග එකතු වුණාට බොහොම ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් අපි මේකේ part 2 එකෙන් අපි නැවතත් හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.